वीडियो डाल दी අපි යන්නේ රත්නපුර එරත්තහර හා සිරිපා කරුණාව බලමු අපි ඉස්සරහට ගිහිල්ලා කොහොමද අන්ති කියලා. අද වගේ බ්ලොග් එකක් අපි යන් ඉස්සරහට. පාර පොඩ්ඩක් පේනවනේ. යන්න තියෙන්නේ ගල් උඩින් ගිහිල්ලා කැලේ ඇතුලෙන් යන්න තියෙන්නේ. ඉස්සරහ හම්බේ තව ලස්සනට. අපි ඉස්සරහ හම්බෙමු. ජය වේවා. යා. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ වර්ණගල කඩේ අයියේ කඩේට ඇවිල්ලා ඉන්නේ ඒක අබ්බුන ගමන් පාන් කැලක් කරන ගමන් පොඩක් දුෂ්කර පාරක් වැස්සත් එක්ක ගෙරිම පාර වෙයිලා දෙන අපි ඒවා පෙන්නන්නම් ඉදිරියනේ අරගෙන තියෙන්නේ එකපාරම දෙන්න අවුලන්න හොඳ ගමනක් පළවෙනි පාට යන්නේ එරත්ත හරහා සිරිපා කරුණාව හොඳම අත්දැකීමක් එක්ක අපි වලමු තව පටන් ගත්තා විතරයි ඉස්සරහදී හම්බෙමු තව ටිකක් අලුත් කොටසකුත් එක්ක ඉතින් අපි ආවා රත්තරන් යන පාරේ ලොකු තිබ්බා දීයලි තිබ්බා පාර හරහා ඒක පහු කරගෙන දැන් ඉතින් අපි යන්නේ ඊළඟ අම්බලම දක්වා මේ මාර්ගයෙන් තමයි යන්න තියෙන්නේ පොඩි හම්බ වෙනවා ජයවා එන්න ओके ඉතින් අපි දැන් සිරිපාදේ නමස්කාර කරලා ඉන්නේ කියලා සම්බන්ධ වෙන පිටේ බහ ගන්නයි කියලා යන්නේ. ඉතින් ගමන නිමාවක් ආවා ගිහිල්ලා කොහොමයි මං හිතන්නේ අපිට තිබ්බ ප්‍රශ්න වැස්සත් එක්ක මං හිතන්නේ දවස් 8ක් පැවරින් ගත්තොත් එහෙම අපි 28ක් විතර ඇවිල්ලා තියෙනවා දවස් එකමාරකට ඇවිල්ලා තියෙනවා. මේ ඒත් එක්කම හොඳම අත්දැකීමක් එක්ක මේක අපි නමස්කාර කරලා දැන් අපි යද්දි යන්නේ එරත්ත පාර නෙවෙයි අනිත් පාර යන්නේ අපි එතනදි හම්බෙමු ඒ පිස්සලත් එක්ක දැන් පල්ලෙහාට ජයවා ඉතින් දැන් සිරිපා කරුණා ගන්න තව තියෙන කිලෝමීටර් 2ක වගේ ප්‍රමාණයක් මේ තියෙන්නේ මේ සුන්දර පාර ඇත්තටම කිව්වොත් 60 නල්ල තන්නි පාරට වඩා මේ පාර ලස්සනයි හැබැයි දුෂ්කරයි දුෂ්කර දේත් එක්ක බලද්දි මාර ලස්සන එන්වයරන්මන්ට් එක තියෙන කියන්නේ මාරම ලස්සනයි කියන්නේ මේ පැත්ත බලද්දි තනි කොළ පාට අර මිටි ශාකය ආයක් තියෙනවා අපිට මේ පාරේ ටිකන 10 කිලෝමීටර් 2ක් වගේ වෙද්දි අපිට පුළුවන් සිරිපා කරුණා කරන්න අපි ඔහොම යන් දහඩ බලන්න කොහොමද තත්ත්වය කියලා මේ තියෙන්නේ ශ්‍රීපාද අඩවියේ ඉඳන් ඇවිල්ලා වංගෙඩි ගල ඉඳන් යනවා රත්නපුර පාර. එතකොට මේ යන්නේ පලාබද්දල හරහා පාර. මේ තියෙන මේ පාර දුෂ්කර ගතියෙන් පොඩ්ඩක් වැඩි ඒ සොඳුරු පාරක්. रेडी හරි. ඉතින් අපි ආයෙත් හම්බුණා. මේ අපි දැන් නැගෙන අවසාන කීපය දැන් තමයි පඩිපෙළ තියෙන්නේ. මේ තියෙන දැන් අපිට ආව පාර දැන් හොඳට තිබ්බ දැන් විනාඩියක් ගියේ නෑ. මේ ටික මිදුමෙන්න තනිකර ගහිලාම ගියා. ඒ ආසනයත් එක බලන්න ලස්සන. මේ ශාකත් එක්ක තියෙන මේ වයිබ් එක තියෙන්නේ මේ පාරේ. ඒ කියන්නේ මේ අපි කුරුවිට හරහා රත්නපුර පාරෙන් එන එක තමයි මේ වගේ ලස්සනක් තියෙන්නේ. මොකද අපි හැදෙන පාරෙන් එද්දි මෙච්චර දෙයක් දකින්නේ නැහැ. හැබැයි මේක අමුතුම වයිබ් එකක් අමුතුම තියෙන. මේ වගේ මම හිතන්නේ උඩට ඇද්දි කොහොමද තියෙයි. කොහොම
නම් ඉස්සරහට බලමු කොහොමද තත්ත්වය කියලා.